ඉතින් කොහොමද ඔයාලට සුබ දවසක් වේවා. මම අදත් ගල් කෑල්ලක් තමයි ඔයාලට කියලා දෙන්න ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එක මුල සිට අග දක්වාම බලලා දෙයක් ඉගෙනගෙන ජීවිතය සාර්ථක කරගන්න. ඔයාලට හම්බ වෙන මැනික් අපිට එපා, ඔයාලා ගොඩ යන්න. ඒක තමයි අපි මේ කරන්නේ. ඉතින් ඔයාලට ගොඩ යාමක් හදලා දෙන දෙයක් තමයි අපි මේ කරන්නේ. ඉතින් ඔයාලත් කැමතිද ඔයාලටම කියලා මැනික් ව්‍යාපාරයක් කරන්න දුක් විඳින්න නැතුව? එහෙනම් බය නැතුව කතා කරන්න. අඩුම මුදලට තමයි දෙන්නේ. අපි දෙන ගණන් වලට නම් කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අඩුවට දෙන්නේ. ලාභයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි ඔයාලට දෙන්නේ. වෙන කට්ටිය වගේ නෙමෙයි. අපි ගොඩක්ම අඩු කරලා තමයි දෙන්නේ. විශ්වාස කරලා කතා කරොත් ඔයාලට අපි උදව් කරනවා. ඔයාලටත් මේ වගේ ගල් හම්බ වෙනවා නම් මගේ WhatsApp එකට පැහැදිලි වීඩියෝ එකක් දාලා තියන්න. ඔයාලට තමයි මේ වීඩියෝ ගෙනල්ලා කියලා දෙන්නේ. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාගේ ළඟ තියෙනවා නම් පැහැදිලි වීඩියෝ ගල් වල දාලා තියන්න. හැබැයි වීඩියෝ එකක් දැම්මට පස්සේ චූටි වෙලාවක් ඉවසන්න ඕන. අපි වෙනුමුත් දෙයක් ඔයාලා කරන්න. එතකොට තමයි අපි ඔක්කොටම ගමනක් යන්න පුළුවන්. ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැක්ක ගමන් නම් නිකන් ගලක් කියලා හිතෙයි. මේක පුෂ්පරාග මලුක්කමක්. මේක මලුක්කම්. ඒ කියන්නේ paludu ගොඩක් තියෙනවා. ඔයාලට හම්බුනොත් විසි කරන්න එපා. මේ වගේ ගල් සමහර වෙලාවට ඔය ගරනකොට විසි කරලා දාන්න පුළුවන් මැනිකක් නෙවෙයි කියලා. බලන්නකො මේ ගල දිහා හොඳට බලන්න. එතකොට ඉගෙන ගන්න පුළුවන්. මැනිකක් අතට ගත්තාම බරයි, යකඩ කෑල්ලක් වගේ බරයි. ඒකෙන් තමයි අපි අඳුරගන්නේ. ඒ කියන්නේ ආධුනික කෙනෙක්ට මේ කියන්නේ. අපි වගේ කට්ටිය නම් දැකපු ගමන් දන්නවා මේක මැනිකක් කියලා දන්නවා. ඔයාලට අර අඳුර ගන්න ක්‍රමයක් තමයි මං කියලා දුන්නේ. යකඩ කෑල්ලක් වගේ බරයි. සිල්කි ගතිය තිබුණොත් නම් ඔයාලට අඳුර ගන්න පුළුවන්. සිල්කි ගතිය තිබුණොත් නම් මේ ලාවට දිලිසෙනවා පේනවාද? ආන් ඒ වගේ තිබුණොත් නම් අඳුර ගන්න පුළුවන්. හැබැයි එහෙම අනිත් ගල් වල සමහර වෙලාවට ඔය පලිඟු ගල් වලත් හිටිනවා. සමහර වෙලාවට paludu තියෙනවනේ. ඒ paludu දිලිසෙන කොටත් එහෙම මේවා වෙනවා. නැත්තම් ඔය මාළුවාගේ බඩ දිලිසන්නේ. ආන් ඒ වගේ මෙහෙම නූල එහෙට මෙහෙට යනවා නිකන් කිරි පාටට එහෙට මෙහෙට යනවා. ආන් ඒ වගේ තිබුණොත් නම් ඔයාලට ගලක් හොයාගන්න පුළුවන්. ඒත් හැබැයි බර තියෙන්න ඕන. ඔය පූනක්කම් ගල් වල එහෙම නූල දුවන ඒවා තියෙනවා. පූනක්කම් කියන්නේ මැණික් වලින් පල්ලෙහෙම තියෙන જાතියක්. ලොකු වටිනාකමක් නැහැ. ඉතින් මැණිකක් නම් හොඳට බර තියෙන්න ඕන. එතකොට ඒ වගේම හાર્ඩ්නස් එකත් 9ක් තියෙන්න ඕන. ඒ ටික තිබුණා නම් ඉතින් මැණිකක් තමයි. ඉතින් මේ වගේ ගලක් හොඳ ඒ කියන්නේ මෙච්චර ගලක් හරි ඔයාලට හම්බුනොත් හොඳ ගලක් paludu නැතුව හම්බුනොත් ටිකක් ඔළුව උස්ස ගන්න පුළුවන්. ඒකයි මේ පතල් කරන කට්ටියට අපි අතාරින්න එපා කියන්නේ. ඔයාලට උදව් කරන්න තමයි දාලා තියෙන්නේ. ඕන ප්‍රශ්නයකට අපි ඉන්නවා. වීඩියෝ එකට පල්ලෙන් නම්බරේ දාලා තියෙන්නේ. ගල් ටිකක් ගන්න කැමති නම් ඒත් මට කෝල් එකක් හරි මගේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් ඔයාගේ ළඟත් මේ වගේ ගල් තියෙනවා නම් මගේ WhatsApp එකට වීඩියෝ එකක් දාලා චූටි වෙලාවක් ඉවසන්න. මේක ಜಾති ගලක්. පුෂ්පරාග. පුෂ්පරාග කිව්වට මේක කෝවංගු පුෂ්පරාග. එතකොට පුෂ්පරාග වලින් ගත්තාපම ওই කෝවංගු පුෂ්පරාග කියන එකටත් අර ගෙවුඩ වගේම තමයි. දැන් ඔය බ්ලූ සපායයි ගෙවුඩයි තියෙන්නේ. දැන් බ්ලූ සපායා එක හොඳ මිලකට යනවා. ගෙවුඩ එක ඊට ඒ කියන්නේ හීට් කරගත්තට පස්සේ ඊට පල්ල මිලකට තමයි යන්නේ. ආන් ඒ වගේ තමයි මේ පුෂ්පරාග කියන જાතිය වලත් කෝවංගු පුෂ්පරාග කියන එක. ඒ කියන්නේ නැචරල් හොඳ ගලට හොඳ මිලක් තියෙනවා. මේක හීට් කර දැන් මේ ගල කෝවංගුනේ. මේක පුච්චලා හීට් කරගත්තට පස්සේ අර ගෙවුඩේ වගේම සාමාන්‍යයෙන් අර හොඳ එකට වැඩිය පල්ල මිලක් තමයි යන්නේ. ඒ කියන්නේ ලොකු මිලක් අඩු වෙන්නේ නැහැ. සාමාන්‍ය මිලකට යනවා. ඉතින් ලාභ ගන්න පුළුවන්. අතාරින්න එපා. ඔය කොහේ හරි කෝවංගු ගල් එහෙම තිබුණොත් හොඳ ගල් තිබුණොත් අරගන්න ඔයාලා. විශ්වාස නම් මට කතා කරන්න ඕන තරම් මගේ ළඟ ගල් තියෙනවා. ඉතින් විශ්වාසය තමයි මැණික් වලට එනවා නම් තියෙන්න ඕනේ. වීඩියෝ කරනකොට පොඩි එහෙට මෙහෙට වැරදි වෙයි ඒවා ගණන් ගන්න එපා. ඉතින් මගෙන් ගන්න පුළුවන් දේ විතරක් අරගෙන අනිත් දේ අයින් කරලා ජීවිතේ සාර්ථක කරගන්න. අද ගෙනාවේ පුෂ්පරාග ගලක්. බරෙන් තමයි ඉස්සරම ඔයාලට අඳුර ගන්න පුළුවන්. හොඳට බර දැනෙන්න ඕන අතට. බර දැනෙනවා නම් සර්ටිෆිකේට් එකක් දාලා බලන්න. නැත්නම් විශ්වාස කෙනෙක්ට දාලා චෙක් කරගන්න. මට හරි කමන්නේ දැම්මොත් මම බලලා කියනවා. කෝවංගු පුෂ්පරාග කැඩිලා වගේ තියෙන්නේ මේ හැටි. අලවංගු වලට එහෙම කැඩිලා නෙමෙයි මේ නිකන් පොළොවේම හැදෙන විදිහ.
මේක උනත් හොඳට තිබුණා නම් සාමාන්‍ය ගානකට දෙන්න පුළුවන්. මේවටත් සාමාන්‍යයෙන් මිලක් තියෙනවා. අඩුවට එහෙම දෙන්න එපා. රවට්ටලා එහෙම ගයි හොඳ කට්ටියක් ඉන්නවා නරක කට්ටියක් ඉන්නවා. ඒ අතරින් තෝරගෙන හොඳ කෙනෙක්ට දීලා ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් මේ වීඩියෝ එක නතර කරනවා. මං හිතනවා ඔයාලට යම්කිසි දැනුමක් ඒ කියන්නේ හම්බ වෙයි කියලා මේ වීඩියෝ එක බලලා. එහෙනම් ඔයාලට ජය වේවා.